දෝමෝ නාටිත දෙස් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මේ පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ තියෙන ඉතින් උගලන්ට බස් පේනවනේ නේ. ජපානයේ තියෙන බස්. ඉතින් මේ බස් එකේ ආවේ පොඩි ළමයි. ඉස්කෝලේ 3 වසරේ 4 වසරේ පන්තියට ඉන්න ළමයි ආවේ. ඉතින් මේ දවසකට නවතින්න ආව මේ හොටෙල් එකට ආවේ. ඉතින් මේ පන්ති 4ක ළමයි මේ. ඉතින් මේ ඇවිල්ලා තියෙන බස් ඉතින් පේනවනේ. ඉතින් මේ බස්සේ මේ එක පන්තියක අඩුම ළමයි 20ක් වගේ තමයි ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් 20ක් කියන්නේ මේක බස් එකක 40ක් වගේ ඉන්නවා. හැබැයි ඉතින් ඒ පන්ති හතරටම ඒ පන්තියේ ඉන්න ළමයි එක්ක ටීචර්ලා එක්ක ඇවිල්ලා තියෙන. ඉතින් අපිත් ඉතින් ලංකාවේ ඉස්සර ට්‍රිප් ගියානේ. අපි කොළඹ කෞතුකාගාරය බලන්න එහෙම යද්දී අපි ගිය බස්වලයි මේ රටේ ඉන්න ළමයි මේ බස්වලයි යන්නේ එකේ අපට මොකද්ද දැනෙන්නේ. හැබැයි ඉතින් කවදා හරි දවසක ලංකාවේ අපිට අපේ ළමයිට බැරි වුණත් ඊළඟ පරම්පරාවේ ළමයිට හරි මේ වගේ බස්වල දවසක ට්‍රිප් එකක් ගිහිල්ලා ඉතින් අපි කොළඹ ට්‍රිප් එකක් ගියොත් නැති අනිත් පැත්තට ඇවිල්ලා ආපහු එනෝනේ ගෙදර. හැබැයි මේගොල්ලෝ එහෙම නෙමේ. හොටෙල් එකක නැවතිලා ඉඳලා ආපහු වෙන තැනකට ගිහිල්ලා තමයි ඒගොල්ලෝ ආපහු ගෙදර යන තියෙන දවසක නැවතිලා තමයි. ඒ කියන්නේ අපි ගාල්ල ඉඳන් එනවනම් කොළඹ නැවතිලා ආපහු අනිත් දවස් තමයි ගාල්ලට යන්නේ. ඉතින් ලංකාවේ ඉතින් මේ වගේ බස් ඉතින් දැන් ගොඩක් තියෙනවා. හරි සන්තෝසයි. ඉතින් ඉස්සරහටත් ලංකාවේ බස් ගන්න හිතන් ඉන්න අයට සහ මේ වගේ ටූරිසම් කරන්න ඉන්න අයට මේ වගේ බස් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක සිතින්ම. ඉතින් මේ වගේ බස් ලංකාවෙත් පොලිමට හරි ස්පීඩ් වලට 80ට 100ට බස් එකක් ඉස්සර කරන්නේ නැතුව හෝන් එකක් නොගහ එළවන තත්වයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තාත් වීඩියෝ එක හමු වෙමු.